ආයුෂ බොහෝ වේවා සහෘද මකර ලග්න හිතවතුනි. ජනවාරි මාසය අවසන් වෙලා පෙබරවාරි මාසය උදා වෙනවා. සමහර වෙලාවට ඔබ මේ වීඩියෝ නරඹන විට පෙබරවාරි මාසය උදා වෙලා ඇති. කොහොම වුණත් මකර ලග්න ඔබට මෙන්න මේ පෙබරවාරි මාසය තුල පංචග්‍රහ යෝගයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන් ග්‍රහ මාරුවීම් 4ක් ක්‍රියාත්මක වෙනවා. අන්නේ ග්‍රහ මාරුවීම් 4ක් පංච ග්‍රහ යෝග 4ක් ඒ වගේම ඔබට ධර්ම කර්මාධිපති රාජයෝගයකුත් තියෙනවා. මොකද 9 සහ අධිපති බුධ සිකුරු දෙන්නම එකට සංයෝගව ගමන් කරනවා. දෙවැන්නේ ලග්නේ. කොහොමද මේ මාසය ආරම්භ වෙන විට චතුර් ග්‍රහ යෝගයක් එක්ක ඔබේ ලග්නාධිපති උච්ච වෙලා ඒ වගේම ධර්ම කර්මාධිපති රාජයෝගයත් එක්ක ක්‍රියාත්මක වෙනවා. අන්නේ ධර්ම කර්මාධිපති රාජයෝගය ග්‍රහ මාරුවීම එක වෙනස් වුණත් නැවතත් ඔබේ දෙවැන්නේ ධනස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ නිසා ඔබට පෙබරවාරි මාසය විශේෂයෙන්ම සුවිශේෂී වෙනවා. එහෙමනම් මකර ලග්න හිතවතුනි පෙබරවාරි මාසය තුල ඇඳෙන ඒ ග්‍රහ සිත්තම් රට ඔබේ ජීවිතයට කොහොමද වාසනාව ගෙන එන්නේ කියන කාරණාව අපි කතා කරනවා. ඒකම අභියෝග තියෙනවා නම් ඒවත් අපි කතා කරනවා. එවිට ඔබට හැකියාව තියෙනවා මේ මාස ලස්සන කරගන්න, වාසනාවන්ත කරගන්න, බාධක අභියෝග අතරින් රිංගලා ඉලක්ක හඹා යන්න සාර්ථකත්වය ළඟා කරගන්න. හිතවතුනි අපි දැන් ඒ ගැන එකින් එක කතා කරමු. ආයුෂ බොහෝ වේවා මකර ලග්න හිතවතුනි. මාසය ආරම්භ වන විට චතුර් ග්‍රහ යෝගය, රුචංග යෝගය, ධර්ම කර්මාධිපති රාජයෝගය ලග්නේ ක්‍රියාත්මක වෙනවා. ඔබට ඔබේ උත්සාහය උනන්දුව උපරිම වශයෙන් ක්‍රියාත්මක වන මාසය. ඒ වගේම ඕනෑම දෙයකට ඉදිරිපත් වීමේ හැකියාව, ඒ වගේම වේගය, කාර්යක්ෂමතාවය මෙන්න මේ සියලු ගුණාංග ඔබ තුළ වර්ධනය වීම තුළින් ඔබ සොයන ඒ සාර්ථකත්වය කරා ඔබට පහසුවෙන් ළඟා වෙන්න මේ ග්‍රහ ශක්තිය හේතු වෙනවා. හිතවතුනි පෙබරවාරි මාසයේ පළවෙනි ග්‍රහ දැක්ම එහෙම නැත්නම් ග්‍රහ සංක්‍රාන්තිය හරියටම 3 වෙනිදා බුධ ග්‍රහයා ඔබගේ ලග්නයේ ඉඳලා දෙවැන්නට යනවා. දෙවැන්න කියන්නේ ධනස්ථාන. මෙන්න මේ බුධ දෙවැන්නට පැමිණීම ඔබගේ වචනය තුලින්, සංනිවේදනය තුලින් බොහෝ ජයග්‍රහණය කරා ඔබව ගෙන යන්න විශේෂ උදව් කරනවා. ඔබට වචනය තුලින්, කතා බහ තුලින්, ඔබේ සංනිවේදනය තුලින් බොහෝ පුජ්‍යලයන් දිනා ගන්න හැකියාව තියෙනවා. මේ ව්‍යාපාරික මහතුන්ට ඒ වගේම ගුරුවරුන්ට, උපදේශකයින්ට මඟ පෙන්වන්නන්ට ඉතාමත් වාග්යමත් කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම හිතවතුනි අනිත් කාරණාව තමයි කුටුම්බයන්, පවුලේ අයත් එක්ක හොඳ මනා සම්බන්ධතා පවත්වා ගනිමින් ඒ පවුලේ සාමය පවත්වා ගන්න, සතුට පවත්වා ගන්නත් මෙන්න මේ බුධගේ බලය හේතු වෙනවා. හිතවතුනි දැන් හරියටම පෙබරවාරි 6 වෙනකොට තව ග්‍රහ සංක්‍රාන්තියක් සිද්ධ වෙනවා. ඔබගේ දසවැන්නාධිපති සිකුරු ග්‍රහය හරියටම ඔබේ දෙවැන්න ධනස්ථානයට යනවා. අන්නේ සිකුරුගේ ධනස්ථානයට ප්‍රවේශ වීමත් එක්කම යෝගයක් හැදෙනවා. ධර්ම කර්මාධිපති රාජයෝ දෙවැන්නේ හැදෙනවා. බුධ සිකුරු ජන්මපත්‍රයේ බලවත් නම් ආර්ථික අමාරුකම්, අගහිකම් දුරු කරගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වෙනවා. අපි කියන්නේ ඒක පාට ලොතරැයි දෙනවා කියලා. නමුත් ඔබට ආර්ථික ශක්තිය ඇති වෙන්න කුමක් හෝ රැකියාවක්, වෘත්තියක්, ව්‍යාපාරයක්, එහෙම නැත්නම් වෙනත් ආදායම් මාර්ගයක්, එහෙමත් නැත්නම් පරිත්‍යාගයක්, එහෙමත් නැත්නම් මහ පොළොවෙන් ලැබෙන දෙයක් ලැබීම තුළින් ඔබේ ආර්ථික ශක්තිය වර්ධනය වෙන්න හේතු වෙනවා.
මෙන්න මේ මාසය තුළ පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා හිතුවතුනි. ඒක ඔබ තේරුම් ගත යුතුයි. මේක නිකම්ම පෙබරවාරියක් නෙමෙයි. මොකද හේතුව මේ මාසයේ තුල ඔබගේ දෙවැන්නේ ධනස්ථානයේ පංච ග්‍රහ යෝගයක් හැදෙනවා. ධර්ම කර්මාධිපති රාජයෝගයත් එක්ක. මතක තියාගන්න මේ යෝගය සහ මේ පංච ග්‍රහ යෝගය නිසා පින්පව් දෙකම ශනිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ පුද්ගලයන් අනුව මකර ලග්න ඔබ. මොකද ජන්මපත්‍රයේ මුල් ජන්මපත්‍රයේ මේ කාල සීමාව තුළ යහපත් කාලයක් සුභග්‍රහයෙක්ගේ කාලයක් ගත කරනවා නම් පුණ්‍ය ශක්තියින් ඉස්මතු වෙනවා. අසුභ මාර්ග බාධක ග්‍රහයෙක්ගේ දශා කාලයක් ක්‍රියාත්මක වෙනවා නම් අකුසල ශක්තියින් පව් මතුවෙන කාලය. අන්න ඒ නිසා කිසිම වරදක් කළා හැංගෙන්න බෑ කිසිම කෙනෙකුට. අතේපත් වෙන කාල සීමාව. හරි කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. කටයුතු කළ යුතුමයි. විශේෂයෙන් මකර ලග්න. ඒ වගේම හිතවතුනි අර අපි පුණ්‍ය ශක්තිය නිස්මතු වෙනවා කියනකොට ඔබට මේ කාල සීමාවේ එවැනි කෙනෙක් නම් දනු ලග්නේ ඔබට මෙන්න මේ කාල සීමාවේ ආර්ථික පැත්තෙන් ධනෝපායන පැත්තෙන් පැහැදිලි සාර්ථකත්වයක් ගමනක් යන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. අතමිට සරු වෙනවා. අතමිට සරු කර ගැනීමේ මාර්ග උදා වෙනවා. ඒ සොයන මාර්ග සාර්ථක වෙනවා. අන්න ඒකයි වැදගත්. කාටවත් මුකුත්ම නැතුව ඉන්න බෑ. ඒ වගේම අනිත් කාරණාව තමයි දෙයක් වුණොත් දැනෙන්නම වෙනවා නරක පැත්තේ. ඒක නිසා මතක තියාගන්න මේ කාල සීමාව තුළ ඊටම බුද්ධියෙන් කටයුතු කරන්න, ඉවසීමෙන් කටයුතු කරන්න, සංයමයෙන් කටයුතු කරන්න. පෙර පින්පව් දෙකම එක පිට ක්‍රියාත්මක වන්න පුළුවන් පුදුමාකාර කාලයක් මෙන්න මේ පංචග්‍රහ යෝගය ක්‍රියාත්මක වීමත් එක්ක. ඒ වගේම හිතවතුනි දැන් 13 වෙනිදා වෙනකොට රවි ග්‍රහය ඔබගේ ලග්නයට අනුව දෙවැන්න ධනස්ථානයට එනවා. එතන බුදත් එක්ක සම්බන්ධ වෙලා බුධ ආදිත්‍ය යෝගයක් ඇති වෙනවා. කරන හැම කටයුත්තකම බුද්ධිය මුලට එනවා. ඒ වගේම හැම කටයුත්තක්ම පිළිවෙලට ක්‍රමානුකූලව කරන්න ඔබ ක්‍රියාත්මක වෙනවා. ඒක සුවිශේෂයි. ඒ වගේම කොතන ගියත් නායකත්වයේ ප්‍රධානත්වයේ වගේම අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ඔබ හඬක් නගන්න ඔබේ හිත දෙන කාල සීමාව. ප්‍රධානීන්ට වුණත් ඔබ කෙලින්ම වරදක් දැක්කොත් අනිවාර්යයෙන්ම විවේචනය කරනවා. එවැනි පසුබිමක් ක්‍රියාත්මක වෙනවා. ඔබ තුළ හොඳ ආත්ම ශක්තියක් ඍජු බවක් ගොඩනගෙනවා මේ රවිගේ ආගමනයත් එක්ක. ඊළඟට හිතවතුනි 13න් පස්සේ මේ මාසය තුළ පෙබරවාරි මාසය තුළ සිදුවන අවසාන ග්‍රහ සංක්‍රාන්තිය 23 වෙනිදා සිද්ධ වෙනවා. කුජ ග්‍රහය ඔබගේ 4 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති දෙවැන්නට යනවා. ඉඩකඩම් පදිංචි ස්ථාන භූමිය සම්බන්ධයෙන් ආර්ථික ශක්තියක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම උත්සාහය උනන්දුව ක්‍රියාකාරීත්වය තුළින් කරන ඕනෑම කටයුත්තකින් ආර්ථික වශයෙන් ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලබන්නත් හේතු වෙනවා. දැන් ඔන්න 23 වෙනකොට මොකද වෙන්නේ? එතනත් රාහු ඉන්න හින්දා ග්‍රහය 4 දෙනෙක් ආවා රාහුත් එක්ක එක වුණා. පංච ග්‍රහ යෝගය ක්‍රියාත්මක වුණා. අන්න පින්පව් පළ දෙන්න පටන් ගන්නවා උපරිම වශයෙන්. මෙන්න මේක මාසයක කාලයක් පිනවා ක්‍රියාත්මක වෙනවා. ඊටාම කල්පනාවෙන් කටයුතු කරන්න. පුළුවන් තරම් මේ කාල සීමාවේ පුණ්‍ය ශක්තියින් වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් කරන්න, පින් දහම් කරන්න, කුසල් වඩන්න, බණ භාවනා කරන්න, යහපත් විදියට ජීවත් වෙන්න ඔබට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන් උපරිම වාසනාවන්ත කාලයක්. මොකද අපි සමහරක් වෙලාවට මේ පුණ්‍ය ශක්තිය නිස්මතු වන කාල සීමාවන් වල අපි අකුසල් දේවල් වල ක්‍රියාත්මක වෙනවා නම් ඒ පුණ්‍ය ශක්තියින් ආපසු හැරෙන්න පුළුවන්. ඒ වගේම අකුසල ශක්තියින් එනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් අපි පින් කරනකොට ඒ අකුසල ශක්තිය ආපහු යන්න පුළුවන්. අන්න ඒ වගේ කාල සීමාවක් නිසා නිතරම මනසේ නිරෝගීතාව හිත තැම්පත් කරගන්න, හිත දමනය කරන්න,
හිත සංසුන් කරගන්න. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි පාපී පවිටු අදහස් වලින් ඈත් වෙන්න. නිතරම මෛත්‍රී සහගතව ජීවත් වෙන්න. සත්‍ය කතා කරන්න. බොහෝ දෙනෙක් මේ බොරු එහෙම නැත්නම් අසත්‍ය ප්‍රකාශ කිරීම පුරුද්දක් වෙලා තියෙනවා. පුංචි දෙයට පවා බොරුව නිතරම කියන්න පුරුද්දක් වෙලා තියෙනවා ගොඩක් දෙනෙක්. අන්න ඒ தත්ත්වය අයින් කරගන්න. පාඩුවක් වෙන්නේ නැහැ කවදාවත්. සත්‍ය කතා කිරීම තුළින් බොරුව කවදා හෝ හෙළි වෙනවා. අන්න ඒ නිසා බොරුවට තැනක් නැහැ. බොරුව ඉස්මතු වෙන කාල සීමාවක් බොරුකාරයින්ට සමාජයේ දඬුවම් ලැබෙන කාල සීමාවක් මෙන්න මේ පංචග්‍රහ යෝගියත් එක්ක. අන්න ඒක ඔබ තේරුම් ගත යුතුම කාරණයක් වෙනවා. එහෙමනම් හිතවතුනි මෙන්න මේ ගුරු ග්‍රහය මේ මාසය පුරාම ඔබේ ලග්නයට අනුව විශේෂයෙන්ම 6 වෙන්නේ ගමන් කරනවා. විශේෂයෙන්ම ඔය ඩයබටික් ඒ වගේම බෝනෝන රෝග තියෙන අය තමන්ගේ රෝග තත්ත්ව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඒවා ඉස්මතු වීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔබගේ ශනි 3 වෙන්නේ ගමන් කරනවා. ශනි 3 වෙන්නේ ගමන් කිරීම උත්සාහය මාංශය දහඩිය වගුල්ලා කටයුතු කරන අයට හොඳ කලක් යනවා. ඒ වගේම ඔබේ උත්සාහයේ උනන්දුවේ ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා. භූමිය, පතල්, මිනිරන්, කුෂිකර්මයේ ඒ වගේ කටයුතු කරන අයට සහනදායක කාල පරිච්ඡේදයක් වෙනවා මේ ශනි 3 වෙන්නේ ගමන් කිරීම. හැබැයි සහෝදරයන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කැපකිරීම කරන්න වෙනවා උපරිම විදියට. ඒකත් විශේෂ ලක්ෂණයක් මෙන්න මේ කාල සීමාව තුළ. ඒ වගේම හිතවතුනි මෙන්න මේ ග්‍රහ තත්ත්වත් එක්ක ඇතිවන ඒ පංචග්‍රහ යෝගයේ ප්‍රතිඵල ඔබ දැන් හොඳටම දන්නවා. ඒ වගේම හිතවතුනි මේ පංචග්‍රහ යෝගයේ ක්‍රියාත්මක වෙන්නේ දෙවැන්නේ. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ දවස්වල කට රැක ගන්න. ඔබගේ වචනය හරි ප්‍රබලයි. ඒක ආයුධයකටත් එහා ප්‍රබල වන කාල සීමාවක්. ඒ බොහොම සංයමයෙන් පාවිච්චි කරන්න ඔබ මතක තබා ගන්න. ඊළඟට හිතවතුනි අනිත් කාරණාව තමයි විශේෂයෙන් මෙන්න මේ කාල සීමාව තුළ අර ග්‍රහය උපස්ථිතනේ දෙවැන්නේ ගමන් කිරීම අක්ෂි රෝග, හමේ රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. ඇඟේ උෂ්ණය වැඩි වෙනවා. ලේ විෂ වෙනවා. අන්නේ පංචග්‍රහ යෝගයේ බලපෑම නිසා. එහෙමනම් හිතවතුනි නිතරම පිරිසිදුකම ආරක්ෂා කරගන්න හමේ රෝග වලින් වළකින්න. ඒ වගේම උෂ්ණාධික ආහාර වලින් වළකින්න. ඒ ඔබේ නිරෝගීතාවයට විශේෂයෙන්ම වැදගත් වෙයි. එහෙමනම් මකර ලග්න ඔබට මෙන්න මේ පෙබරවාරි මාසයේ අඩු මාසෙ වුණත් ඔබේ ජීවිතේ වැඩියෙන් මොන හරි දෙයක් යහපත් දෙයක් සිදු වෙනවා කියන එක පිළිබඳව ඔබ විශ්වාසයෙන් ඉන්න එසේම වේවි. ඒ සියල්ල එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සැමට පෙරවන් සරණයි.